මේ වීඩියෝ බලන ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩක් ලොකු හීන ඇති. ඒ හීන හැබෑ කරගන්න යන මේ ගමන ඒ තරම්ම ලේසි පහසු නැහැ කියලත් ඔයාට වෙලාවකට දැනෙලා ඇති. අපිට එන අභියෝග බාධක ජයග්‍රහණය කරලා ඉදිරියට යන්න අපේ හීනයට යන්න අපි කැප වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. කම්මැලිකම පැත්තකට දාලා හීනය වෙනුවෙන් එක දිගට වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕන. හෙට නෙවෙයි අද මම මේ වැඩ කොටස ඉවර කරනවා කියලා හිතන්න ඕන. සමහර වෙලාවට අපිට වැඩ ගොඩක් එකතු වෙලා තියෙද්දි අපි සෝෂල් මීඩියාවල නිකුරුණේ කාලය ගත කරනවා නේද? ටීවී එක ඉස්සරහා ලොකු වෙලාවක් නිකුරුණේ ඉන්නව නේද? මතක් කරලා බලන්න. හරි. මෙහෙම වෙන්නේ ඇයි? මේ නරක පුරුද්දෙන් මිදිලා අපහසු අකමැති දේවල් පහසුවෙන් කැමැත්තෙන් කරන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු මේ වීඩියෝවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්න ඔයාට මේ වීඩියෝව ගොඩක්ම වැදගත්. ඒ නිසා වීඩියෝ අන්තිම වෙනකම්ම වීඩියෝවත් එක්ක ඉන්න ඔයාට ආරාධනා කරනවා. ඒ වගේම මේ channel එක ඉගෙන ගන්න ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරපු YouTube channel එකක්. ඔයා කැමති නම් channel එක subscribe කරන්නත් ඔයාට ආරාධනා කරනවා. වෙහෙසකර දේවල් සැහැල්ලුවෙන් කරන්න ඔයාට උදව් වෙන පුරුදු 3ක් ගැන දැන් අපි බලමු. පළමුවෙන්න තමයි ඔයාට කරන්න තියෙන මේ විශාල කටයුත්ත. කුඩා කටයුත්ත. කුඩා දෙයක් බවට පත් කරගන්න ඕන. මොකක්ද මේ කිව්වේ? කොහොමද මේ දේ කරන්නේ? මෙහෙමයි. පිටු 200ක පොතක් එකවර කියවනවා කියලා හිතන්න එපා. අද මම මේ පොතේ පිටු 5ක් කියවනවා කියලා හිතන්න. පිටු 5ක් කියවනවා කියලා හිතලා පටන් ගන්න. මෙහෙමයි. අපි කරන්න යන මේ වැඩේ ගොඩක් ලොකු වුණාම, අමාරු වුණාම අපේ මොලේ හිතනවා අපි මේ වෙලාවේ ලේසි දේ කරමු කියලා. අපි අමාරු දේ පස්සට කල් යවමු කියලා. ඒ නිසා සැහැල්ලුවෙන් පොඩිවට හිතලා වැඩේ පටන් ගන්න. අපිට හොඳ ධනාත්මක හැඟීමකින් මේ කටයුත්ත කරගෙන යන්නත් මේ සිතුවිල්ල හේතු වෙනවා. ඔයාට මේ දේ තවත් හොඳින් පැහැදිලි වෙන්න මම තවත් පුංචි උදාහරණයක් ගන්නම්. ඔයා හිතන්න ඔයාට විශාල කන්දක් තරණය කරන්න තියෙනවා කියලා. එකපාරම බැලුවම ඇත්තටම මේ දේ ගොඩක් අපහසු දෙයක් නේ. අපි කලින් කතා කරපු විදිහට බැලුවම පියවරෙන් පියවර කුඩාවට හිතලා මේ දේ කරන්න පුළුවන්. පියවරෙන් පියවර අපි ඉලක්කයට යන්න ඕන. මං හිතනවා ඔයාට මේ දේ පැහැදිලි කියලා. කුඩා ජයග්‍රහණ එකතු කරගන්න ඕන මේ විශාල ජයග්‍රහණයට යන්න. අපි දවසින් දවස ගන්න මේ කුඩා උත්සාහයන් අපිව විශාල ජයග්‍රහණයකට අරගෙන යනවා. උදාහරණයකට හිතන්න ඔයා හෙට උදෑසන අවදි වෙලා ව්‍යායාම කරන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් ඔයා කලින් දවසේ රෑ ඒ කියන්නේ අද රාත්‍රියේ ව්‍යායාම කරන්න ඔයාට උදව් වෙන ඇඳුම් පැළඳුම් වගේ දේවල් ඔයාගේ ඇඳ ගාවින් ගෙනල්ලා තියන්න. ඔයාට එතකොට හෙට දවසේ අම්මැලි නැතිව පහසුවෙන් ඔයාගේ කටයුත්ත කරගන්න පුළුවන්. මේ දෙයින් ඔයාගේ කටයුත්ත කරන්න යොමු වෙන්න තියෙන ඉඩ තවත් වැඩි කිරීමක් වෙන්නේ. මේ වගේමයි ඔයා හෙට උදෑසනින්ම නැගිටලා පාඩම් කරන්න හිතාගෙන ඉන්නවා කියලා හිතමු. එහෙනම් කලින් දවසේ රෑ ඒ කියන්නේ අද රාත්‍රියේ ඔයා පාඩම් කරන මේසය සකස් කරන්න පුරුදු වෙන්න. ඒ වගේමයි පාඩම් කරන්න බලාපොරොත්තු වෙන විෂයට අදාළ පොත්පත් ලිපි ලේඛන කලින් දවසේ රෑ ඒ කියන්නේ අද රාත්‍රියේම ලෑස්ති කරලා තියෙන පුරුද්දක් හදාගන්න ඕන. මේ පුරුද්දෙන් ඔයා කරන්න අකමැති දේවල් පවා ඔයා කරන්න කැමති දේවල් බවට පත් කරගන්න පුළුවන්. මතක තියාගන්න පුරුදු තමයි පිව දවසක අපේ හීනයට අරගෙන යන්නේ. ඔයා කරන්න අපහසු අකමැති වැඩක් ආරම්භ කරන්න යද්දී ඔයා හිතන්න මම මේ දේ කරන්නේ විනාඩි 2ක් විතරයි කියලා. ඇත්තටම වැඩක් පටන් ගන්න එක තමයි ගොඩක්ම අමාරු. පටන් ගත්තට පස්සේ මේ වැඩේ කරගෙන යන එක ඇත්තටම ඒ තරම්ම අමාරු නැහැ. හරියට මේ වගේ හිතන්න ගොඩක් මහන්සියෙන් බෝලයක් කන්දෙන් ඉහළට ගෙනල්ලා පහසුවෙන් කන්දෙන් පහළට බෝලයක් තල්ලු කරනවා වගේ. ආරම්භ කරන එක තමයි ඇත්තටම අමාරුම දේ. මිනිත්තු 2ක් මම මේ වැඩේ කරනවා කියලා හිතලා වැඩේ පටන් ගන්න. පොඩිවට වැඩේ පටන් ගන්න. හොඳම වෙලා වෙනකන් හැම දෙයක්ම පරිපූර්ණ වෙනකන් බලන් ඉන්න එපා. කුඩා පියවරක් තියන්න. ඔයාට හිතා ගන්නවත් බැරි විශාල ප්‍රතිඵලයකට, විශාල ජයග්‍රහණයකට ඔයාට යන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ අවසන් වෙනකම්ම රැඳී හිටියට. ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා SL Tips අපි ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් අලුත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම හමු වෙමු.